මතුමා මේ තෙල් සම්බන්ධයෙන් කාරණයට යමුමු. හොඳයි දැන් අපි ඔව් පාඩු. ඒ කියන්නේ දැන් විශාල මේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඔබතුමාත් සහතිකයක් දුන්නා මේ කැබිනට් මාධ්‍ය හමුවේදීම අපේ රටේ තෙල් ස්ටොක් එකක් තියෙනවා. මාස දෙකකට සරලන තෙල් තියෙනවා. බයක් ඇති කරගන්න එපා කියලා. එහෙම තීද්දි තෙල් මිල වැඩි උනේ ඇයි? එතකොට ස්ටොක් එකක් තියෙනවා නම් මේ ඇනෝම් කරන ඒවටත් එක්කම ගණන් හදලා මෙහෙ තියෙන ඒවටත් මේ ගණන් එකතු කරලාද මේ තෙල් මිල වැඩි කරේ? ඇමතුමා ඒකටත් පොඩි කාරණාවක් එකතු කරන්නම්. මහින්ද අමරසිංහ මහත්මයා කියනවා මහින්ද ජයසිංහ මහත්මයා කියනවා ලංකාවේ තෙල් මාස දෙකකට ස්ටොක් කරන ටැංකිය එහෙම නැහැ, එම පහසුකමක් නැහැ කියලා. එතකොට ඔබතුමා තව එකක් කියනවා මේ අමාත්‍යවරුන් මේ පරස්පර අදහස් දැක්වීම තුළින් ජනතාව නොමග යවනවා. මමනේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. මම රජය නියෝජනය කරමින් මෙතන කියනවා නම් රජයේ අමාත්‍යවරයෙක් මේ ඇවිල්ලා මාධ්‍යයට කියනවා එහෙම ගබඩා කිරීමේ පාසුකම් නැහැ කියලා. එතකොට ජනතාව විදියට සහ මාධ්‍යවේදීන් විදියට අපි කාගේ ප්‍රකාශයද පිළිගන්න ඕන? තෙල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳව දන්නේ තෙල් සංස්ථාව. තෙල් සංස්ථාවේ සභාපතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලත් මාධ්‍ය නිවේදනයක් මගිනුත් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරා. තෙල් සංස්ථා භාර අමාත්‍යවරයා හැටියට ඉංජිනේරු කුමාර ජයකොඩි ඇමතුමා මේ ගැන ප්‍රකාශයක් කරා පාර්ලිමේන්තුවේ සයින් පිටතදී. රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට මම මෙතනදී කිව්වා අපට ඔබ අහන මොහොතේදී මාස දෙකමාරකට ආසන්න තෙල් සංචිත තිබුණා. ඒකේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔබට ඒ වෙලාවේ තිබුණු ප්‍රශ්න රටේ ජනතාවට තිබුණු ප්‍රශ්නේ තමයි තෙල් ඉවර වෙයිද කියලා. තෙල් බූලි වලට පුරව ගන්නවා, කෑන් වලට පුරව ගන්නවා. එම පැනික් සිටුේෂන් එකක් තිබුණේ. ඒක දැන් ඉවරයි කියලා ඔබ දන්නවා. දැන් මම හිතන්නේ පෝලිං එහෙම නැහැ. තෙල් තියෙනවා අපට තවත් මාස දෙකකට පමණ ඇති වෙන ප්‍රමාණවත් තෙල් තොග තිබෙනවා. ඒක ගැන අපි සාතික කළ කියනවා. හොඳයි. රයිට්. දැන් මේ තෙල් ගෙනත් තිබෙන්නේ පහුගිය මාස විතරක් නෙවෙයි. තෙල් සංචිත පවත්වාගෙන යන්නේ සමහරට මීට මාස දෙකකට කලින් ගෙනාපු තෙල් තියෙන්නත් පුළුවන්. හැබැයි මාසයේ අවසානයේදී ඊළඟ මාසයේ සඳහා කියන්නේ ජූලි මාසය සඳහා ජූනි 30 වෙනිදාට තෙල් මිල තීන්දුව කරන්නේ ආසන්න මාසයේ වන ජුනි මාසයේ තෙල් මිලේ සාමාන්‍ය ගණනය කරලා. මැයි මාසයේ ගෙනාපු තෙල් වලට නෙමෙයි ගණන් හැදීම කරන්නේ. අප්‍රේල් මාසයේ තෙල් ගෙනහලා ඉතුරු වුණා නම් ඒකට නෙමෙයි ගණන් හැදීම කරන්නේ. ජුනි මාසයේදී තෙල් මිලේ ඇවරේජ් එක සාමාන්‍යයට මත පදනම් වෙලා තමයි ජුනි 30 වෙනිදාට ගණන් හදලා ඉදිරිපත් කරන්නේ මිල සූත්‍රයේ ජූලි මාසයේ සඳහා. ඒ අනුව ඔබ දන්නවා ජූනි මාසයේ මුල සිට තෙල් වල යම් වැඩිවීමක් තිබුණා. විශේෂයෙන් අවසාන සති දෙකේදී අපි ගෙනාපු තෙල් වල මිලේ යම් වැඩිවීමක් තිබුණා. ඒ අනුවයි මේ මිල සූත්‍රයට ගලපලා තිබෙන්නේ. ජූලි මාසේ ගණන් හදනකොට ජුනි මාසේ වැඩි වුණත් ජූලි මාසේ තෙල් අඩු වෙලා තිබෙනවා නම් අගෝස්තු මාසේ වාසියක් එනවා. මම කියන්නේ මිල සූත්‍රය අපි මේ සූත්‍රයක් මත පදනම් වෙලා යනකොට ඒ සිදුවන උච්චාවචනයන් විචලනයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ අනුව සාධාරණයි ජුනි මාසේ තෙල් වැඩිවීමක් වෙලා තිබෙන නිසා ඇවරේජ් එක වැඩි වෙච්ච නිසා ජුනි 30 කියනකොට ජූලි මාසෙට ඒකේ යම් වැඩිවීමක් වුණා. එතකොට ජූලි මාසෙදී යම් මේකෙන් තෙල් මිල අඩු වුණොත් ඒක අපි ජුනි මාසේ වැඩිනවා කියලා ඒක මේ බැලන්ස් කරන්න යන්නේ නැහැ. ජූලි මාසේ අඩුවීම ඇවරේජ් කරගලා ඒක දෙනවා ඊළඟ මාසෙට. ඔබතුමාය පැහැදිලි කරන්නේ මේ මිල සූත්‍රය පසුගිය ආණ්ඩුව හඳුන්වලා දීපු මිල සූත්‍රය. හැබැයි ඔබතුමාලා දිගින් දිගටම මේ මිල සූත්‍රය මේ කියන්නේ විවේචනය කරා. ඒ විතරක් නෙමෙයි දැන් මේ මිල ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනතා අදහස් දක්වවම දකින්න තියෙන්නේ මේ ඔබතුමාලා මේ ප්‍රකාශ කරපු දේවල් එක්ක පරස්පර විරෝධී දැන් ක්‍රියාත්මක කරන එක. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ ඉන්ධන ගොඩ බාන අවස්ථාවෙන් දැන් ඒකට ගැළපෙන විදියට ඔබතුමාලා ඉන්ධන මිල ජනතාවට ලබා දෙනවා කියලා තමයි ප්‍රකාශ කරේ. දැනට අපිට ජනතාවට සාධාරණයක් කරන්න පුළුවන් සහ තෙල් සංස්ථා වෙලා තියෙන ණය ගෙවන්න පුළුවන්. පහුගිය කාලෙදී තෙල් මිලදී ගැනීමේදී සිදු වුණු අක්‍රමිකතාවයන්ට දැනුත් අපි වන්දි ගෙවමින් ඉන්නේ. ඒ සියල්ල කළමනාකරණය කර ගැනීමට මේ අවස්ථාවේ තිබෙන සාධාරණ ක්‍රමවේදය තමයි මේ පවතින මිල සූත්‍රය. මීට වඩා සාධාරණයක් ජනතාවට කරන්න පුළුවන් අපිට ඇත්තටම තෙල් සංස්ථාවට ණය ගෙවන්න තිබෙන්නේ නැත්නම් සහ පහුගිය කාලේ එහෙම වංචා සිද්ධ වෙලා තිබෙන්නේ නැත්නම්. ඉතින් මොකද පහුගිය ආණ්ඩුව කරපුවා ඒ ඇමතිවරු ගෙදර ගිය පමණින් අවසන් වෙන්නේ නැහැ, පාඩුව ඉස්සරහට එනවා. ඒවත් ගණන් හදමින් තමයි ජනතාව මත අවම වශයෙන් බරපතලමින් මේ ගමන අපි ගමන් කරමින් ඉන්නේ. ඉතින් ඔබට පේනවා ඇති පහුගිය මාස 7කට ආසන කාලය තුලදී අපි තෙල් වල මිල අඩු කිරීමක් කරන්න පුළුවන් හැම වෙලාවෙම කරා. කවුරු ගණන් හදලා බැලුවොත් අපි ජනාධිපතිවරයා අපේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පත් වෙනකොට තිබුණු භූමි තෙල්, ඩීසල්, පෙට්‍රල් මිල සහ අද මිල සංසන්දනය කරන්න අපි දැන් වෙනසක් ලබා දෙන්න පුළුවන් හැම වෙලාවකම ලබා දීලා තිබෙනවා. නමුත් සමහර අපිට පාලනය කරන්න නොහැකි කාරණා මත සහ යම් සූත්‍රයක් අනුව අපි කටයුතු කරන නිසා මේ වෙලාවේදී යම් වැඩිවීමක් කරන්න අපිට සිද්ධ වුණා.
හ්ම්. තෙල් වලින් කවුරුත් කොමිස් ගහන්නේ නැහැ දැන්. ඒ කොමිස් ගහපුවා කොමිස් ගහපු කෙනා ගෙදර ගිය ගමන් ඉවර වෙන්නේ නැහැ. එයා ගෙදර නතර වුණාට කොමිස් එක අපිට බරක් හැටියට තව කාලයක් ඉස්සරහට දිවෙනවා. ඒ වලත් වන්දි ගෙවමින් තමයි යන්නේ. සමහර ඒ තෙල් මිලදී ගැනීමේදී ඒ කාලෙදී එච්චර ප්‍රමාණයක් නේද ඒ මාජින් තියාගත්තේ නැත්නම් අපිට මීට වඩා අඩුමේට ජනතාවට තෙල් දෙන්න තිබ්බා. ඒ නිසා මතක තියාගන්න කොමිස් ගහපු කෙනා ගෙදර ගියාට කොමිස් එකේ බලපෑම තව ටික කාලයක් තියෙනවා. කොමිස් එක උන්ට යනවද? කොමිස් එක ගන්නෙ නෑ. ඒ කොමිස් මොකක්වත් නැති වුණාට ඒගොල්ලෝ තෙල් සංස්ථාව මත පටවපු බර එකපාරට අවසන් වෙන්නේ නෑ. ඔබ ගෙදර එව්වේ කොමිස් ගහන්න අදාළ පුද්ගලයා පමණයි. ඒ අය විසින් මේ පටවපු බර යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගන්න ඒ වගේම මේ සුපර් CID පෙට්‍රල් ඒ දෙක අධ්‍යක්ෂකවරයා වැඩි වෙලා හිටියේ. නැහැ මතුමා. දැන් තෙල් මිල වැඩි කිරීම බලද්දී සුපර් ඩීසල් ඒ වගේම අනුපා පෙට්‍රල් ඒ කියන්නේ ටිකක් මුදල් හදලා තියෙන අය පාවිච්චි කරන ඒවා. ඒවා වැඩි වෙලා නැහැ. මේ භූමි තෙල් ප්‍රභාව වැඩි වෙලා තියෙනවා. කිසියම් සාධාරණයක් මේ වගේ දෙයකදී සංශෝධනයක් කරලා මේ සාමාන්‍ය ජනතාව වැඩිපුර පාවිච්චි කරන. දැන් තෙල් මිල වැඩි වුණාම මතුමා ත්‍රියදුරත ගාස්තු ඒ සියල්ල වැඩි වෙනවා. උත්තමනටත් බලපෑමක් වෙන්න පුළුවන්. ගිය මාසේ විදුලි බිලත් වැඩි වුණා. දැන් තෙල් මිලත් වැඩි වෙලා. සාමාන්‍ය ජනතාවට අමාරුයි මේ තත්ත්වය. ඇයි සාමාන්‍ය ජනතාව ගැන කල්පනා කරේ නැත්තේ? සාමාන්‍ය අඩු කරා අවස්ථා කීපයක තිබා. හැබැයි ඊට සාපේක්ෂව පාරිභෝගිකයට මිල අඩුවීම් උන්නේ නැහනේ. ඒ හිමිකම් ලැබුන්නේ නැහැ පාරිභෝගිකයට. තෙල් වල තෙල් වල නෙමෙයි කෙලිම ඊට අනු ප්‍රාප්තික නිෂ්පාදන අනිකුත් ගාස්තු වෙළඳපොළ කියන්නේ. තුලින් වෙනත් දේවල් වලින් ලැබුන්නේ නැහැ ඒ හිමිකම. දැන් උදාහරණයක් විදිහට ත්‍රිවිධ රථය. එය හරි එදා පැහැදිලි. පැහැදිලි. ඔව් ඇත්ත නේද? තෙල් මිල වැඩි වෙන වේගයට විදුලි බිල වැඩි වෙන වේගයට ඊට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියත් ඒවා අඩු වෙනකොට සමහර භාණ්ඩ හා සේවාවල මිල අඩු වෙන්නේ නැහැ. ඒක ඔබත් දන්නවා මමත් දන්නවා. ඒ නිසා අපි රජයක් හැටියට ඒ යම් කිසි ආකාරයක මිල අඩුවීම සහනය ලබා දීමට මැදිහත් වෙමින් ඉන්නවා. නමුත් ඔබ කියන කරුණ අපි පිළිගන්නවා. වැඩි අඩු වෙච්ච වෙලාවේ අඩුවීම හොඳටම ලැබුණේ නැහැ. දැන් ඔබ වුණත් එහෙමනේ. අඩු වෙච්ච වෙලාවේ ප්‍රශ්න කරේ නැහනේ අඩු කරේ කියලා. එතකොට මොන සූත්‍රයෙන්ද අඩු කරේ? ඇයි සූත්‍රය පාවිච්චි කරන්නේ? ඒ සූත්‍රය එපා කිව්ව නේද කියලා අඩු කරනකොට ඇහුවේ නැහැ. දැන් මේ වැඩි වෙනකොට තමයි යහන්නේ. ඉතින් ලබන මාසේ මම දන්නේ නැහැ මොකක් වෙනවද කියලා. ලබන මාසෙත් මේ ක්‍රමයම තමයි පාවිච්චි කරන්නේ. ලබන මාසේ අඩු වුණොත් ඒ ඇවරේජ් එක අඩු නම් අඩුවට ලබා දෙනවා. ඉතින් මම හිතනවා මේ අනිත් ක්ෂේත්‍රවලත් මේ මොකද රජයකට භාණ්ඩ හා සේවා මිල පාලනය කරන්න සියල්ලටම මැදිහත් වෙන්න හැකියාවක් නැහැ. ඒකට විවිධාකාර උපක්‍රම යාන්ත්‍රණ පාවිච්චි කරමින් ඉන්නවා. මොකද මතක තියාගන්න වැටිච්ච රටක් තමයි ගොඩ ගනිමින් ඉන්නේ. ජනතාවට දෙන්න පුළුවන් සාහනය හැම්පත්තෙම ලබා දෙනවා. කිලුවක් හැටියට අධ්‍යක්ෂකවරයා සලකනවා මේ බස් පත් ගාස්තුව කිරීම 0.5කින් අඩු කිරීම. CID ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි එවැනි බස් ගාස්තුවක් අඩු නැමෙතුමා. බස් ගාස්තුව 0.5කින්. ඇයි එවැනි දෙයක් කරන්නේ? දැන් සතියකට විතර කලින් ඇමතිවරයා 2.5ක විතර වගේ බස් ගාස්තු අඩුවීමක් කියනවා. එම කියලා දැන් 0.55ක බස් ගාස්තු අඩුවීමක්. ඇමතුමා අවම ගාස්තුවවත් අඩු වෙන්නේ නැහැ. මේ 750 25 එහෙම පැහැදිලි, බස් ගාස්තු අඩුවීමක් කරලා නැහැ. මේ නිලධාරීන් ඔබතුමන්ලව රවට්ටනවද මේ වෙයින්නේ? බස් ගාස්තු සංශෝධනය කෙරෙන්නේ මාස 6න් 6ට. ජුනි 30 වෙනකොට යම් සංශෝධනයක් සිදු වී තිබුණා. හැබැයි මෙතනදී අර මේ පහුගිය මාසවල තෙල් මිල අඩුවීම සහ තෙල් එක්ක අනිකුත් භාණ්ඩ හා සේවා මිල අඩු නොවීම මේකට බලපාලා තිබෙන බව පේනවා. ඉතින් මදි. තව අඩු කරන්න තිබුණා.